ආදරණීය දුවේ පුතේ ඔයාලට සම්පූර්ණයෙන් නොමිලේ පවත්වන සිංහල ප්‍රශ්න පත්තර පන්තියේ දෙවනි දවස තමා අද දවස ඔයාලට දෙවනි දවස් රෙකෝඩින් එක ඔන්න ඔයාලට YouTube එකට දාලා තියෙනවා මේක තමයි දෙවනි දවස් රෙකෝඩින් එක මේක ඉවර වෙනකම් බලන්න. හරි. අපි පළවෙනි දවසේ කතා කරා සිංහල පේපරේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා එක කොටස් දෙක කොටස් තුන කොටස කියලා. ඒකේ පළවෙනි කොටසට අහන කෙටි ප්‍රශ්න 40 එහෙම නැත්නම් ඉරිගහන ප්‍රශ්න 40 පළවෙනි ප්‍රශ්න තුන අපි ගිය සතියේ කතා කරා. ඒ ප්‍රශ්න තුනට අහන ඉරිගහන ප්‍රශ්න 30කට ආසන්න ප්‍රමාණයක් අපි ගිය සතියේ කතා කරා. අද එතනින් එහා ප්‍රශ්න ටික කතා කරනවා. මම ඔයාලට ගිය සතියේ කිව්ව ප්‍රශ්න 60ක් 50ක් ඊටත් වඩා වැඩි අපි මේ පන්ති ඇතුලේ එක ප්‍රශ්නයකට අදාළව කතා කරනවා කියලා. ඔන්න අපේ ගිය සතියේ කොටසේ ඉතිරි කොටස අදාළව ආවා. එහෙනම් අපි යම් ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න. ඒ වගේම කියන්න කැමතියි මේ වගේ ප්‍රශ්න පත්‍ර පන්ති සම්පූර්ණ නොමිලේ ප්‍රශ්න පත්‍ර පන්ති සම්පූර්ණ නොමිලේ සම්මන්ත්‍රණ මේ වගේ දේවල් ඔයාලට ලබන්න ඔයාලට බලන්න පුළුවන් අපේ channel එකෙන්. ඉතින් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාලට මම recommend කරනවා අපේ paper class එක live යනකොට Zoom තාක්ෂණය ඔස්සේ සහභාගී වෙන්න පුළුවන්. මම ක්ලාස් එක රෙකෝඩ් කරලා මෙතන දාන්නේ. ක්ලාස් එක ඇතුලේ කරලා පසුව වෙනම රෙකෝඩින් එකක් කරලා තමයි ඔයාලට රෙකෝඩින් එක දෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ක්ලාස් එකේ සවිස්තර විස්තරයක් යන සවිස්තරව කියා දෙනවා ප්‍රශ්නේ රෙකෝඩින් එකේ ප්‍රශ්නේ උත්තරේ ඔයාලට පොඩි පැහැදිලි කිරීමක් සමගව තමයි රෙකෝඩින් එක යන්නේ. හරි. එහෙනම් අපි රෙකෝඩින් එකට යමු. මුලින්ම පළවෙනි ප්‍රශ්නෙට යන් ඔයාලට රෙකෝඩින් එකේ මුලින්ම හම්බෙන පළවෙනි ප්‍රශ්නේ කියන්නේ අපේ 31 වෙනි ප්‍රශ්නේ. ගිය සතියේ අපි ප්‍රශ්න 30ක් කතා කරා. ඔන්න අපි 30 වෙනි ප්‍රශ්නෙට ආවා. මොකක්ද මේ 30 වෙනි ප්‍රශ්නේ? හරි අපි ආවා. නිලධාරීන් කරන සමහර වැඩවලට සුදුහුණු ගෑම නොකළ යුතු බව සමිතියේ සමාජිකයෝ අවධාරණය කළහ. සුදුහුණු ගානවා කියන එක තමයි තද කළු අකුරෙන් දීලා තියෙන්නේ. ඔයාලට මම කිව්වා තද කළු අකුරෙන් මුද්‍රිත කොටසේ අර්ථයට වඩාත් ගැළපෙන වාක්‍යය යටින් ඉරක් ගහන්න තමයි පළවෙනි ප්‍රශ්න තුනට අහන්නේ. හරිද? ඔන්න තද කළු අකුරෙන් මුද්‍රණය කරලා තියෙන සුදුහුණු ගෑම කියන එක. දැන් සුදුහුණු ගෑම කියන වචනෙට සමාන අර්ථයක් දෙන පදයක් තෝරන්න. උදව් කිරීමද වර්ණනා කිරීමද අලංකාරවත් කිරීමද වැරදි වසන් කිරීමද. දැන් හිතන්නකෝ දැන් බෙත්තියක උනත් කඩතොල තිබ්බහම සුදුහුණු ගානව නේද? එකට අපි කියනවා පොටි අදිනවද කොහෙද කියනවා. හරි. මම ඒවා මෙතන උගන්වන්නේ මම මේ නිකන් අර උදාහරණයක් විදිහට ගත්තේ. ආන්ගේ වගේ මොකක් හරි දෙයක් වසන් කරන්න තමයි වස්තුවේ මොකද්ද සුදුහුණු ගාන්නේ. නිලධාරීන් කරන සමහර වැඩ නරක වැඩ. ආන්ගේ වැරදි වසන් කරනවට අපි කියනවා සුදුහුණු ගානවා කියලා. වැරදි වසන් කිරීම සුදුහුණු ගෑම. මේ දෙන ප්‍රශ්නවල මේ ප්‍රශ්න හැමම ඔයාට කොළවල ලියාගන්න ටයිම් එකක් නැහැ. ඉතින් ඔයාලා මේ තද කළු අකුරේ මුද්‍රණය කරලා තියෙන එක කොලයක දාගෙන ඒකේ අර්ථය විතරක් සටහන් කරගන්න. මොකද මේවා වාරේ භාග වලට සාමාන්‍ය පෙළ පේපරේට අනිවාර්යෙන් අහන එක අහනවමයි. හරි. ඊගාවට විවිධ උවදුරු නිසා මුළු ශේෂතම නැති වුණත් මුළු ඔහු දිරියෙන් ජීවිතේ ජයගත්තේ. මුළු ශේෂතම නැති වුණත් කියන්නේ මොකද්ද? තද කළු අකුරේ මුද්‍රණය කරලා තියෙන්නේ මුළු ශේෂතම නැති වුණත් කියන එක. මුළු ශේෂතම නැති වුණත් කියන්නේ මොකද්ද? මුළු ශේෂතම නැති වුණත් කියන්නේ සියලු සැප සම්පත් අහිමි වුණත්. මොකද්ද මම මේ කියනකොට උත්තරේ කියන්න චූටි ටයිම් එකක් දානවා. ටයිම් එකක් දීලා තමයි උත්තරේ ඔයාට කියන්නේ. මම මෙතන විනාඩියක් තප්පර කිහිපයක් කාලය දීලා තියෙන්නේ. ඉතින් ඔයාලා ඒ තප්පර කිහිපේ ඔය ගෙදර ඉන්න ගමන් වීඩියෝ එකනේ බලන්නේ. ඔයාලා කට ඇරලා උත්තරේ කියන්න මම කියන්න කලින්. ආන් එහෙම වැඩ කරොතින් ඔයාට අනිවාර්යෙන් ඒකක් ගන්න පුළුවන් අපේ මේ රෙකෝඩින් ටික බලලා. හරිද? මේ අපේ පන්තිය තුළින් ඔයාලට ඒ ටාගට් එක ඒ කියන සහතිකය ඒ කියන රෙකමන්ඩ් එක ඒ කියන එක අපි රෙකමන්ඩ් කරන අනිවාර්යෙන් ඒ ගන්න පුළුවන් ගැරන්ට් කරන ඒ කියන රිසාර්ට් එක ගැරන්ට් කරන එකම පන්තිය අපේ පන්තිය. හරි අපි එහෙනම් ඊගාවෙකට යනවා. 2013 සාමාන්‍ය පෙළ පේපරේ ඔයාලගේ අහලා තියෙන ප්‍රශ්න ටික දැන් කතා කරනවා. අතහයිය නම් බතනෝ අරදින බව පැවසුවේ පුරාණ පරිවරයෝය. අතහයිය නම් බතනෝ අරදින බව. තද කළු අකුරෙන් මුද්‍රණය කරලා තියෙන්නේ අතහයිය නම් බතනෝ අරදින බව කියලා. ඒ මොකද්ද? සිගමන් ඉල්ලීමද? නෑ නේද? සිගමන් ඉල්ලීමෙන් ආහාර ලැබෙන ඒක නෙවෙයි.
වැඩ කිරීමෙන් ලාභය උපයාගත් හැකි බවද? නෑ නේද? නෑ ඒකත් නෙවෙයි. කුඹුරු කෙටූ කල බත් ලැබෙන බවද? නෑ 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 එහෙම එකක් නෙවෙයි මේ කියන්නේ. උත්සාහය ඇත්නම් ජය ගන්න පුළුවන් කියලා තමා අතහයිය නම් බත නොවරදිනවා කියලා කියන්නේ. මම මේ කතා කරනවා වේග වැඩිද ළමයි. එහෙම අවුලක් තියෙනම් කමෙන්ට් එකක් විදිහට දාන්න සර් තව පොඩ්ඩක් හෙමින් කරන්න කියලා. හරි. ළමයි මේ රෙකෝඩින් එක මම දාන්නේ ක්ලාස් එක නෙවෙයි. ඔයාලට කලින්ම පටන් ගන්නකොටම කිව්වා ක්ලාස් එක ඇතුලේ අපේ පේපර් ක්ලාස් එක සෙනසුරාදා රාත්‍රී 9:30ට නොමිලේ යනවා 12 වෙනකම්. ඒ සම්පූර්ණ ටයිම් එකේ මම රෙකෝඩින් එක දාන්නේ. පසුව දවසේ මම විතරක් Zoom meeting එකක් ඕපන් කරලා රෙකෝඩින් කරලා තමයි ඔයාලට දාන්නේ. හේතුව ක්ලාස් එක ඇතුලේ මම ළමයි එක්ක සුහදශීලීව කතා කරනවා. දැන් මෙතන සුහදශීලීව කතා කරන්න වීඩියෝ එකන්නේ ඔයාලා කමෙන්ට් දාන්නේ ටට්ටක් ගාලා නේද? ආන්ගේ හින්දා දැන් අර අතන මුල ඉඳන් එකෙන් එක කරුණෙන් කරුණ කියා දෙන එක මෙතන අර අනවශ්‍ය කතන්දර අරෝමේව අයින් කරලා ප්‍රශ්නෙයි උත්තරේ පොඩි ඒක ගැන විස්තරයකුයි විතරයි දාන්න කලිනුත් කිව්වා හරි. තම මිතුරාගේ බත්පතට වැඩි දැමීම නොකළ යුතුව තිබූ දෙයක් බව අවබෝධ වන විට ඔහුට බොහෝ කල්ලිකුත්තේ තිබුණි. බොහෝ කල්ලිකුත් වෙලා තිබුණ ස්පය වෙලාලු. ළමයි මම මේ කියා දෙන්නේ මේක ඔයාගේ ඔළුවට වැටෙන්න. මේක කියා දෙන්නේ ඔයාගේ ඔළුවට වැටෙන විදිහට පොඩි සරල ක්‍රම ඔස්සේ. හරි. බත්පතට වැඩි දානවා කියන්නේ මොකද්ද ළමයි? බත්පතට වැඩ හිතන්න යාළුවෙක් ඔයාට බත් එකක් හම්බෙනවා බඩගිනි වෙලා ඉන්නවා. සරලව කියා දෙන්නේ බත් එකක් හම්බෙන වෙලාවකට දැන් ඔයාට දැන් බඩගිනි වෙලාවක් දැන් හිතන්න ඊයේ රෑ ඉඳන් කාලා නැහැ. ඔයා කොහේ හරි ගිහිල්ලා ඔන්න බඩගිනි ඉන්න බෑ. අතේ සල්ලිත් නැහැ. කවුරු හරි එක්කෙනෙක් ඇවිල්ලා බත් එකක් දෙනවා. යාළුවයි ඔයා ඉන්නේ. බත් එකක් දෙනවා. යාළුවෝ හොඳට කාලා ඇවිල්ලා තියෙන්නේ. අතේ සතේ නැහැ. දැන් ඔන්න ඔයාට බත් එකක් දෙනවා. දුන්නට පස්සේ ඒක ලැබෙන දෙයක් නේද? ලාභයක් වගේ දෙයක්. පට්ට ඒ වෙලාවට බත් එකක්. හරි. දැන් ඔන්න බත් එක දිගාරිනකොටම යාළුවා ඇවිල්ලා වැලි අහුරක් දානවා. කන්න බෑනේ. ඒකට හානි කරනවා. මේකට උත්තරේ ලාභයට ලැබෙන ලාභයට හානි කිරීම ලැබෙන දේ නැති කරනවා යාළුවෙක් ඇවිල්ලා. බත් පතට වැඩි දැමීම ඔය වගේ අර්ථයක්. හරිද? ගොඩක් යාළුවෝ ඒ වැඩේ තමයි කරන්නේ. හරිද? හරි. අකලංකඩ සෙනසුරා ලබලා ඇතැයි ඔහුගේ මිතුරෝ පවසති. සෙනසුරා ලබලා සෙනසුරා සිකුරා නෙවෙයි සෙනසුරා. සෙනසුරා ලබලා කියන්නේ මොකද්ද? හෙනහුරාට බං සෙනසුරා කියන්නේ. හරි. සෙනසුරා ලබලා කියන්නේ මොකද්ද ළමයි? අයහපත් කාලයක් උදා වෙලා හෙනහුරා ලබලා කියන්නේ අයහපත් කාලයක් උදා වෙලා. ඒ වගේ අර්ථයක් තමයි දෙන්නේ. හරි අපි ඊගා ප්‍රශ්නෙට යනවා 2014 සාමාන්‍ය පෙළ පේපරේ ඔයාගෙන් අහලා තියෙන ප්‍රශ්න ටික. හරි. මිතුරන්ට අතදීම නිසා හේ ඉක්මනින් දියුණු වූයේ. අතදීම අත දෙනවා කියන්නේ ළමයි අත ගලවලා දෙන්නේ නැහැ. අත දෙනවා කියන්නේ මොකද්ද? අත දීමද නැහැ. මුදල් දෙනවද? නැහැ. ණය දීමද? නැහැ. පැටියෝ අතදීම කියන්නේ උපකාර කරනවා කියන අර්ථය. මිතුරන්ට උපකාර කිරීම නිසා හේ ඉක්මනින් දියුණු විය. හරි උපකාර කිරීම තමා අතදීම. මේකේ වැදගත් කරුණ ඔයා ලියාගනී කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒකයි රෙකෝඩින් එකෙන් අපේක්ෂා කරන්නේ. ඒ වගේම ඔයාලට අමාරු දේවල් නැවත නැවත මේක රිවයින්ඩ් කරලා බලන්න පුළුවන්. කලින් වීඩියෝ එක අනිවාර්යෙන් අධ්‍යයනය කරලා තියෙන්න ඕනි මේකට එද්දී. මොකද හේතුව ඒකේ ඉතුරු කොටස තමයි මේ අද දවසේ සාකච්ඡා කරන්නේ. හරි. නෑදෑයින් පැමිණ ආපයින්ම ගිය එක ගැන තාත්තා නොසතුටුව කතා කළේය. ආපයින්ම ගියා. ඔන්න වස්තුවේ ඔයාලා ගෙදරට නෑයෝ එනවා. කවුරු හරි නෑදෑ කෙනෙක් එනවා. ඇවිල්ලා කියනවා හා අයියේ අපුතේ මේ මගට ආව ගමන් දැන් ආවේ. අදිස්සි ඉක්මනට යන්න ඕනි. මම ඔයාලව බලලා යන්න ආවේ. එහෙනම් මං ගිහින් එන්නම්. ආව ගමන් කියලා යනවා. එහෙම කිව්වොත් මොකද හිතෙන්නේ? අප්පඩ සෙඩිය මොකේ ලොකු කමනේ. ආපයින්ම ගියා. පොඩක් තේ එකක්වත් බීලා ගියේ නේ. නේ එහෙම හිතනවනේ. ආපයින්ම ගියා කියන්නේ මොකද්ද? ඉක්මනින් යනවා කියන අර්ථය. ඉක්මනින් ආපසු ගියා යාමට තමා ආපයින් ගියා කියලා කියන්නේ. ඔහු අර අදින්නේ මා අමාරුවේ දැමීමට. ඔහු අර අදින්නේ මා අමාරුවේ දැමීමටය. තදකලු අකුරේ මුද්‍රණය කරලා තියෙන්නේ ළමයි අර අදින්නේ කියන එක. මොකද්ද බං අර අදින්නේ කියන්නේ? අර බලන්නකෝ අර අදිනවා. එහෙමද? නෑ අර අදිනවා කියන්නේ සූදානම් වෙන්නේ.
කවුරු හරි සූදානම් වෙනවා මාව අමාරුවේ දාන්න. ඒක මට තේරෙනවා. දැන් හිතන්න ඔයාගේ යාළුවෝ ඔයාව වලට දාන්න උත්සාහ කරනවා. වලට දාන්න කියන්නේ ඔයාගේ දියුණුව නැති කරන්න උත්සාහ කරනවා. ඒක ඔයාට තේරෙනවා. තෝ අරාදින්නේ මාව අමාරුවේ දාන්න නේද? එහෙම අහනවනේ. අරාදින්න කියන්නේ සූදානම් වෙන්නේ. හරි ඊගාව එක. උඩබිම නොබලා වැඩ නොකරන්නේ ඇයි ගුරුතුමා තම ශිෂ්‍යයාට අවවාද කළේය. උඩක් බිමක් නොබලා. මොකද්ද මේ උඩක් බිමක් නොබලා කියන්නේ? උඩක් බිමක් නොබලා කියන්නේ කිසිවක් සොයා නොබලා. කියනවා ඔයාට ටීචර් හරි සර් හරි කිසිවක් හොයන්න නැතුව වැඩ කරන්න එපා බං. හැමදේම හොයලා බලලා වැඩ කරපන්. ආන්නික තමා උඩක් බිමක් නොබලා කියන්නේ. කිසිවක් සොයා නොබලා. හරි ඊගාවට තුමල් ප්‍රදේශයේ ප්‍රචලිතව ඇත්තේ අනුන්ට ගිනිදෙන අයකු ලෙසය. ළමයි මේ වීඩියෝ එක බැලුව වගේම ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදිහට අනිවාර්යෙන් දාන්න. ඒ වගේම ඔයාලා දැන් සුමල් මෙතන සුමල් කියලා මිනිස්සෙක් ඉන්නවනේ. මේ සුමල් වගේ එක්කෙනෙක් ඉන්නවද ඔයාලගේ ගම්මානේ අනුන්ට ගිනිදෙන? එයාගේ නමත් මෙන්ෂන් කරලා දාගෙන යන්න. හරි. යෝසර් අපිට ගමේවත් වසන්න බැරි වෙන වැඩ නේද? කමන්නේ දාගෙන යන්න මෙන්ෂන් කරන නම දාගෙන යන්න. හරි. අනුන්ට ගිනි දෙන කෙනෙක්. අනුන්ට ගිනි දෙනවා කියන්නේ විපත් ඇති කරන. අනුන්ට ගිනි දෙනවා කියන්නේ විපත් ඇති කරන. හරි. ඊගාව එක පසුගිය කාලයේ සිදු වූ දේවල් නිසා ඔහුගේ තටු කැඩී ඇති බව ගම්වැසියෝ පැවසූහ. තටු කැඩිලා. තටු කැඩලා කියන්නේ අත්තටු තිබිලා ඒ අත්තටු ටික ගැලවිලා බැහැලාද? නෑ අත්තටු නෑ මේ මිනිස්සයාට. ඔහුගේ තටු කැඩිලා කියන්නේ උගේ බලය නැති වෙලා බලය පිරිහි ගිහිල්ලා. බලය පිරිහි ගිහිල්ලා. ඒ ගාව එක 2016 සාමාන්‍ය පෙළ පේපරේ අහලා තියෙන කෙටි ප්‍රශ්න ටික ඔන්න කතා කරනවා. නැගී සිටින්න වෙනදරන අයට අතදීම හොඳ පුරුද්දකි. පැටියෝ දැක්කද? කලින් අවුරුද්දකට අහලා තිබ්බ අතදීම ගැන. මොකද්ද අත දෙනවා කියන්නේ? කතා කරා අත දෙනවා කියන්නේ මොකද්ද? උදව් කරනවට කියලා අපි කලින් ප්‍රශ්නේදී කතා කරා. උදව් කිරීම. හරි. ඊගාවට ගුරුවරු දරුවන් දෙස ඇහැ ගහගෙන බලා සිටිති. ගුරුවරු දරුවන් දෙස ඇහැ ගහගෙන බලා සිටිති. හරි. බලන්න ඇහැ ගහගෙන බලන් ඉන්නවලු කියලා ඇහැ ගහගෙන බලන් ඉන්නවලු දැකලා තියනවා නේද? කොච්චරවත් සෝදිස්සියෙන් ඉන්නේ. අම්මා තාත්තත් එහෙමයි. ඇහැ ගහනවා කියන්නේ සෝදිස්සියෙන් යුතුව. හරිද? ඔයාලට තවත් පොඩි දෙයක් කියන්න තියෙනවා 44 ප්‍රශ්නේ කතා කරන්න කලින් අපේ YouTube එකේ මේ පවත්වන රෙකෝඩින් එක බලන්න ඔයාලා අනිවාර්යයෙන්ම. ඒත් එක්කම අපේ සූප් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මේ පන්තියට ලයිව් සහභාගී වෙන්න පුළුවන්. වීඩියෝ එක අවසානයේ නම්බර් එක දාලා තියෙනවා. ඒ නම්බර් එකට ඔයාගේ නම ශ්‍රේණිය ප්‍රදේශය සහ පේපර් ක්ලාස් නම් පේපර් ක්ලාස්, ඔන්ලයින් ක්ලාස් නම් ඔන්ලයින් ක්ලාස්, ෆිසිකල් ක්ලාස් නම් ෆිසිකල් ක්ලාස්. ඔය ටික දැම්මා මැසේජ් එකක් දැම්මා ටස් ගාලා ඔයාව ගෲප් එකට ඇඩ් කරා. හරි. එතෙක් කියන්න කැමතියි ගිය සතියේ පන්තියේ අපි සාර්ථක ඉවර කරා. ඒ වගේ මේ සතියේ පන්තිය ඇතුළතදී අපි මේ පේපරේ සාකච්ඡා කරලා ඉවර කළා. අවසානයේ අපි ප්‍රායෝගික ලේඛන වලින් එක ප්‍රායෝගික ලේඛනයක් ලකුණුත් එක්ක ලබා ගන්න හැටි කරන හැටි මුල ඉඳන් ඉගෙනුවා. ඇත්තටම ළමයි පේපර් ක්ලාස් එක කියන්නේ පේපරේම විතරක් නෙවෙයි. සියලුම තියරි කොටසෙන් කොටස ඔයාලගේ අවශ්‍යතාවය අනුව ඔයාලා ඉල්ලන විදිහට ඔයාලට උගන්වීමක් කරනවා. හරිද? පේපරේ සාකච්ඡා කිරීම කියන පේපරේ ප්‍රශ්න ලියලා උත්තරේ කියන එකම විතරක් නෙවෙයි පේපරේ කියන්නේ. ඕක හරියට උගන්වන එක. හරිද? ඒක සිද්ධ වෙනවා අපේ ඔන්ලයින් ක්ලාස් එකේ. ඒකට සම්බන්ධ වෙන්න රෙකෝඩින් එකේ එච්චර දුරට පැය දෙක තුන රෙකෝඩින් දාන්න විදිහක් නැති නිසා මම මේකේ ප්‍රශ්න පත්‍රය විතරයි දාන්නේ. ගිය සතිය හැබැයි අපි න්‍යාය පත්‍රය කියන එක කතා කරා, ප්‍රායෝගික ලේඛනයක් ඒක කතා කරා. ඒක රෙකෝඩින් එක කරන ළමයි මම දැම්මේ නෑ. හරි. ඒ වගේ දේවල් වල බලන්න අපිට අපේ ගෲප් එකට සම්බන්ධ වෙන්න WhatsApp ගෲප් එක නම ශ්‍රේණිය ප්‍රදේශය WhatsApp කරා. හරි. ප්‍රධානියාගේ මුනිවත රැකීම සේවකයින්ට ප්‍රහේලිකාවක් විය. මුනිවත රකින්නවා කියන්නේ මොකද්ද? මුනිවත රකින්නවා කියන්නේ නිශ්ශබ්දව ඉන්නවා. හරි අපි ඊගාවෙකට යනවා. 2017 සාමාන්‍ය පෙළ පේපරේ අහලා තියෙන ප්‍රශ්න ටික. අයියා ඇඟිලි ගනිමින් සිටින්නේ
රැකියාවක් ලැබෙන තුරිය අයියා ඇඟිලි ගනිමින් සිටින්නේ රැකියාවක් ලැබෙන තුරිය මොකද්ද මේ කියන්නේ ඇඟිලි ගනිමින් සිටිනවලු මොකද්ද මේ මහත් බලාපොරොත්තුවෙන් සිටින්නේ කියලා තමා මේකේ උත්තරේ නිකම් බලන් ඉන්නවා එහෙම නෙවෙයි හරිද මහත් බලාපොරොත්තුවෙන් ඉන්නවට අපි ඇඟිලි ගනිමින් ඉන්නවා කියලා කියනවා ඊගාවට 46 වෙනි ප්‍රශ්නේ වරදක් සිදු කර කොලේ වහන එක යහපත් දෙයක් නොවේ. මතකද ගිය සතියේ රෙකෝඩින් එක බලන්න බැලුවේ නැති අය ඒකේ තියෙනවා කොලේ වහනව කතාවක් නේද? ආන් ඒකෙත් තිබ්බා මේකෙත් තියෙනවා කොලේ වහන එක. මොකද්ද කොලේ වහනවා කියන්නේ? හංගනවා. මොකක් හරි දෙයක් හංගනවා. අස්සක ගහනවා. හංගනවා. ඒකට අපි කියනවා කොලේ වහනවා කියලා. හරි. නංගේ තකහනියෙන්ම ආවේ අම්මාට යමක් කීමටය. නංගේ තකහනියෙන්ම ආවේ අම්මාට යමක් කීමටය. තකහනියෙන් කියන්නේ මොකද්ද? ඈ බියෙන් කෑ ගහමින්ද අම්මේ ගාලා බයේ කෑ ගහගෙන එනවද? නෑ නෑ. සිනාසෙමින් එනවද? නෑ නෑ. බයේ ගැහෙමින් එනවද? නෑ නෑ. කෑ ගහමින් එනවද? නෑ. මොකද්ද මේ තකහනියක් කියන්නේ? තකහනියක් කියන්නේ ඉක්මනින් ආවලංගි. හරිද මොකක් හරි කේලමක් කියන්න වෙන්නේ නැති නේද බං? හරි. ඔහු අදහස් ප්‍රකාශ කළේ උකුරට හොරා බෙහෙත් ගන්නාසේය. මොකද්ද මේ උකුරට හොරා බෙහෙත් ගන්නවා කියන්නේ? වස්තුවේ යමක් වසන් කරන්නාක් මෙන් තමා පිළිතුර. යමක් වසන් කරන්නාක් මෙන් මොකක් හරි දෙයක් හංග කියන්නේ උකුරට හොරා බෙහෙත් ගන්නාසේ. හරි. අල්ලේ පැලෙන බොරු කීමෙන් සමහරුන්ගේ තම කීර්ති නාමය නැති කර ගනිති. වස්තුවේ අල්ලේ පැටෙන බොරු කියන්නේ මොකක්ද? අර එකපාරට කියනවනේ පෙලක්කුම් බොරු එකපාරට අහුවෙනවා කියපු ගමන් අහුවෙනවා. එයි අපිට විශ්වාස කරන්නත් බැරි වචන කියන්නේ බොරුවක් විදිහට. ඒ වගේ මිනිස්සු ඉන්නව නේද? අඳුරනවත් යාළුවෙකුත් ඉන්නව නේද එහෙම? එහෙම යාළුවෙක් ඉන්නවනම් මෙන්ෂන් කරන්න අල්ලේ පැලෙන බොරු කියන කොහොමවත් විශ්වාස කරන්න බැරි බොරු කියන කෙනෙක් ඉන්නවනම් මෙන්ෂන් කරලා යන්න. ඒ මනුස්සයා ඊගාවට හැදෙයි මේක බලලා. නේද? මෙන්ෂන් කරලා යන්න. හරි ඊගාවට කියන දේ වහෙන් හොරෝ නොකියා කෙලින්ම කියන්න කියන දේ වහෙන් හොරෝ. ඒ කියන්නේ වහෙන් හොරෝ කියන්නේ මොකද්ද? තද කළු අකුරෙන් දීලා තියෙන්නේ වහෙන් හොරෝ කියලා. මොකද්ද මේ වහෙන් හොරෝ කියන්නේ? ඔයාලා දන්නවද කවුරු හරි මොකක් හරි දෙයක් කියන්නේ වටෙන් කියනවා. අපි වටේ යනවා කියලා කියනවා නේද? ඔක වටේ යන්නේ නැතුව කෙලින් කියපන්කො බං. කොහොම කියලා ඇති පෙලක්කුන්ට. නේද? වහෙන් හොරෝ කියන්නේ ව්‍යංගයේ වක්‍රව වටේ යනවා කියන්නේ හරි. ඒක වෙන අර්ථයකුත් තියෙනවා. ඒ අර්ථය මෙතෙන්ට අදාළ නැහැ. අපි ඉස්සරහදී සාහිත්‍යය ගැන ඉගෙන ගන්නදී ඒවා කතා කරමු. හරි. 2019 සාමාන්‍ය පෙළ පේපරේ අහලා තියෙන කෙටි ප්‍රශ්න ටික ඔන්න කතා කරනවා. හරි. ඔවුන් දෙදෙනා වැඩ කළේ දිවෙන් දිවගාගෙනය. මොකද්ද කොල්ලනේ මේ දිවෙන් දිවගාගෙන කියන්නේ ඉක්ක නේද? දිවෙන් දිවගාගෙන මොනවද මේ පේපරේ අහන්නේ? 2019 සාමාන්‍ය පෙළ පේපරේ දාලා තියෙනවා. දිවෙන් දිවගාගෙන කියන්නේ දිව එකට ලං කරගෙන නෙවෙයි. මොකද්ද දිවෙන් දිවගාගෙන කියන්නේ? ඊටමත් මිත්‍රශීලීව කියන එක තමයි උත්තරේ. හරි. ඒගාවක පාලකයන් සමග කටයුතු කළ යුත්තේ දැලි පිහියෙන් කිරි කන්නාසේය. මොකද්ද මේ දැලි පිහියෙන් කිරි කනවා කියන්නේ? ඊටමත් පරිස්සමෙන් වැඩ කරන්න කියලා තමයි මේ කියන්නේ. පාලකයෝ සමග වැඩ කරද්දී ඊටාම පරිස්සමෙන් වැඩ කරන්න ඕනෙලු. දැලි පිහියෙන් කිරි කනවා කියන්නේ ඊටාම පරිස්සමෙන්. ඊගාවට අක්කාගේ විවාහය ප්‍රමාද වූයේ අම්මා වංශේ කබල් ගෑ නිසාය. ඔන්න කෙල්ලනේ. වංශේ කබල් ගාලා අම්මා. අක්කයි විවාහේ ප්‍රමාද වෙලා. ඔයාලටත් එයිද මම දන්නේ. හරි. මොකද්ද මේ වංශේ කබල් ගෑනවා කියන්නේ? තමන්ගේ පරම්පරාව ගැන කොච්චරවත් කියනවනේ අපි වංශේ කබල් ගන්නවා කියනවා. උත්තරේ අංක 4. හරිද? ඔන්න එත් එක්ක අපේ මේ ඔන්ලයින් Zoom තාක්ෂණය ඔස්සේ පවත්වන වැඩසටහන් වලට සහභාගී වෙන්න සහ YouTube තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන වැඩසටහන් වලට සහභාගී වෙන්න පල්ලේ තියෙන අංකෙට ඔයාගේ නම ශ්‍රේණිය ප්‍රදේශයේ WhatsApp කරන්න. WhatsApp අංකේ 07660586052 WhatsApp අංකෙට මෙසේජ් එකක් දාන්න. ඒ වගේම අපේ ෆිසිකල් පන්ති තියෙන ඇඹිලිපිටිය නිව් ස්කූල් උසස් අධ්‍යාපන ආයතනයේ සහ කරවිට වින්සිප් උසස් අධ්‍යාපන ආයතනයේ. ඒ වගේම මුළු ලංකාවටම ඔන්ලයින් අපේ සිංහල පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ සිංහල පන්තිය
සම්පූර්ණයෙන් නොමිලේ අවුරුදු දෙකම සම්පූර්ණයෙන් නොමිලේ ප්‍රශ්න පත්තර පන්තියක් ඔයාලා වෙනුවෙන් ගෙනහැලා තියෙනවා. සෑම සෙනසුරාදාම රාත්‍රී 9:30 ඉඳන් 12:30 වෙනකම්. ඒත් එක්ක ඔයාලට බදාදා දවසේ සාහිත්‍ය නොමිලේ යම් යම් සෙමිනා ඔයාලා වෙනුවෙන් පැවැත්වෙනවා. ඒ සේරම මෙන්න ඔයාලගේ නම ශ්‍රේණිය ප්‍රදේශය ඔය උඩ දාපු WhatsApp එකකට මැසේජ් එකක් දාන්න. ඒත් එක්ක කියන්න කැමතියි අපේ ඔන්ලයින් පන්ති 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය ඔයාලා වෙනුවෙන් අපි සතියට දින 5ක් ඔන්ලයින් ඇවිල්ලා උගන්වනවා. පැය 2කමාර ගානේ ඔයාලා වෙනුවෙන් ඉගැන්වීම් සිද්ධ කරනවා. ඉතින් ඔයාලට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. උපරිම පැය 10කට වඩා සතියට උගන්වනවා. 10කට වැඩිය උපරිම උගන්වනවා සතියට. ඉතින් ඔයාලට මේ වගේ ක්ලාස් එකක් අය සෙට් වෙන්නේ බොහොම කලාතුරකින්. ඉතින් ඔයාලා අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න ඇවිල්ලා බලන්න. Zoom ක්ලාස් එකකට එනවනම් එන්න ඔයාලා 076 058 60 52 කියන WhatsApp අංකයට නම ශ්‍රේණිය ප්‍රදේශය සමග එන්නේ පේපර් ක්ලාස් එකකට. ඔය අවශ්‍ය ඩීටේල්ස් ටික දාන්න. එතකොට ඔයාලට පන්තිය ගැන නැත්නම් වැඩිදුර විස්තර ඕන සර් විස්තරයක් කියලා දාන්න. එතකොට ඔයාලට පන්තිය ගැන වැඩිදුර විස්තර සමගව ඔයාව සම්පූර්ණයෙන් නොමිලේ ප්‍රශ්න පත්‍ර පන්තිය සහ සම්මන්ත්‍රණ ගෲප් එකට ඇඩ් කරනවා. ඉතින් අපි අද දවසේ ඩිස්කස් එක අද දවසේ මේ කතා කරපු ප්‍රශ්න පත්තර පන්තියේ දෙවනි දිගහැරුම මෙතනින් නිමා කරනවා. පන්තිය ගැන ඔයාලා කමෙන්ට් එකක් දාන්න ප්‍රශ්න පත්‍රය ගැන. ඒ වගේම යාළුවන්ටත් බලන්න මේ යාළුවන්ටත් දැනුම ලබා ගන්න. මේක ෂෙයා කරන්න. හරි එහෙනම් අපි ලබන සතිය හම්බෙමු.